මම මිල්ටන්. මිල්ටන් මල්ලවරච්චද? ෆිල්ම් එකේ ඉනිෂල් මේකෙදි යද්දී අරුණ ජයවර්ධන මහත්මයා සහ ඒකේ ඉන්න ප්‍රොඩියුසර්ස්ලා රික්වෙස්ට් කරා මට මේ සීයක රෝල් එක ගන්න කියලා. ඔහු ගැයුවේ අපේ ජීවිතයයි. ඔහු ගැයුවේ අපේ ප්‍රේමයයි. එදා රෑ One Voice Million Hearts. වෙස්ටර්න් වර්ල්ඩ් එකේ මයිකල් ජැක්සන්ගේ මූවි එකේ ජෆා ජැක්සන් එයාගේ නෙෆියු ඇක්ට් කරලා තියෙන තේ තාම ලස්සනට උහු කරලා තියෙන එක. ප්‍රශ්නේ තියෙන්නේ දැන් මට ඕක මගේ ෆීල්ඩ් එකක් නෙමෙයි. මට ඇත්තටම කිසි ඉන්ට්‍රස්ට් එකක් නැහැ. ඇක්ටිං කියලා දෙය මට එහෙම ලොකුට කරන්නත් බෑ. අපි නිකන් ඔය පාරතොටයක් කරනවා වගේ නෙමෙයිනේ මේ ෆිල්ම් එක ඇක්ටිං කරනකොට. ඉතින් ඒ නිසා මට ඒක එච්චරම ඉන්ට්‍රස්ට් එකක් තිබෙන්නේ නැහැ. මට ආසාව තිබ්බේ ඒක සිං කරන්න. සින්දු 15ක් වගේ සිං කරන්න chance එක හම්බුණා ෆිල්ම් එකේ. වන් විදහා ඔබ සිනාසුනා මම සිනාසුනා. මට තියෙන බය ඒ දවසේනකොට මේ මිල්ටන්ට මේ යන්නට අමතක වෙයි. මම හිතනවා මේ ෆිල්ම් එක පොපියුලර් වෙන්න හොඳ රීසන් එක තමයි රොෂාන් රවීන්ද්‍ර මේ ෆිල්ම් එකේ මගේ සීය කැරක්ටර් එක මම හිතන්නේ තාම ලස්සනට කරලා තිබ්බා. සින්දු කියන්නේ කියලාද රස්සාව නැතිනේ. සින්දු කියන කියලා රස්සාව විතරක් නෙමෙයි. ඊට වඩා දේවලුත් නැති කරගෙන තියෙනවා. ගුවන් තොටුපලේදී උඹනම් දවසක මිල්ටන් නවතින්නේ ලංකාවේ සංගීතයේ විරාවේ කුමාරය වෙලා. මේ මගේ ආච්චි පව ඇත්තටම අරුම් පුදුම වෙලා තියෙනවා. ඌව දැකලා මුහුරත් තුලලේ ෂොක් වෙලා. මොකද අර ඌගේ පෙනුමත් ඒක අපි කලින්ද දැන් රොෂාන් අය ඇත්තටම සෑහෙන ඉන්ඩස්ට්‍රි එකේ ඉන්න පොපියුලර් කැරක්ටර් එක අපි අර දැන් මේකට ආපම තමයි අපිට තේරුනේ මෙයා මේ වගේ තමයි කියලා. විරාවට පෙම්බැඳි සදාතනික ගී රසය. එදා රෑ One Voice Million Hearts. මානේ